अऊज़ु बिल्लाहि मिनश्शैतानिर्रजीम बिस्मिल्लाहिर्रहमानिर्रहीम। समस्त लोक अहमदिया मुस्लिम जमाते वर्तमान आध्यात्मिक नायक हज़रत मिर्ज़ा मसरूर अहमद खलीफतुल मसीह अल ख़ामिस अय्यदहुल्लाहु तआला बिल अज़ीज़ तुमान अल विसिन ක්‍රිස්තුවර්ෂ 2026 ජූනි මාස 5 වෙනි දින සිකුරාදා බ්‍රිතාන්‍යයේ ටිල්ෆෝඩ් ඉස්ලාමාබාදෙහි පිහිටි මස්ජිද් මුබාරක්ෙහිදී දේශනා කරන ලද ජුම්මා ඛුත්බාවේ සාරාංශය. හුසූර්තුමානන් තඅවුද් තෂහුද් තඅවුස් සහ සූරා ෆාතිහා උසුරීමෙන් අනතුරුව මෙසේ පැවැසිය. පසුගිය ජුම්මා ඛුත්බාවේදී हज़रत मसीह मौद तुमानगे निहतमानिकम सह परार्थकामित्व पिलिबंद सिद्धींद ए ගැන එතුමානන් පිරිනැමූ ජමාතයට අනුශාසනාවන්ද විස්තර කළමි. අදත් මා එම තේමාව යටතේම තවත් විස්තරයන් ඉදිරිපත් කරමි. හज़රත් ශේඛ් මොහම්මද් ඉස්මායිල් साहिब රලියල්ලාහුතුමා මෙසේ ප්‍රකාශ කරයි. हज़रत मसीह मौद तुमानगे යහපත් ගුණාංග කෙතරම් උසස් තත්වයක තිබුණේදැයි කියතොත් එතුමානන්ගේ සතුරන් පවා එතුමානන්ව හමුවීමට පැමිණ සිටියේදී නැතොත් එතුමානන්ගේ නිවසේ දොරටුව තට්ටු කරන විටදී එතුමානන් විගසම නිර්වත් පාදයෙන් සක්මන් කොට දොර ඇර ඔවුන්ගේ සුවදුක් විමසන්නේය. තවද ඔවුන්ගේ පවුලේ අයගේ සුවදුක් විමසා ඔවුන් මෙහි කෙසේ පැමිණියේදැයි විමසන්නේය. ඔවුන් එතුමානන්ගේ යමක් ඉල්ලූ විට ඔබට කොතරම් අවශ්‍යදැයි විමසා වැඩියෙන් පිරිනමන්නේය. එතුමානන්ගේ දන්නා අඳුරන අය හමුවීමට පැමිණිය විට ඔවුන්ගේ අවශ්‍යතාවය සපුරා දෙන්නේය. ඔබට කොතරම් අවශ්‍යද එතරම් අරන් යන්න යයි පවසන්නේය. එතුමානන්ගේ සතුරන් පැමිණි විටත් ඔවුන්ට යහපත් අයුරින් සලකා හරින්නේය. එතුමානන් කිසිවිටකත් උඩඟුකම් නොදැක්වීය. හදරත් මිර්සා බෂීර් අහමද් තුමා මෙසේ පවසයි. हज़रत मुंशी ज़फ़र अहमद कपूरतलवी रलियल्लाहु तुमानन මෙම සිද්ධිය අසා ප්‍රකාශ කරයි. එතුමානන්ටත් එම සිද්ධිය හදරත් මෞලානා ෂේර් අලි සයිබ් රලියල්ලාහු තුමා පවසා ඇත. එනම් මීරා බක්ෂ් නැමැති සේවකයෙකු හදරත් මසීහ් මෞද තුමානන්ට සෑම විටත් ආවතේව කරමින් සිටියේය. ඔහු මානසික රෝගියෙකුද විය. දවසක ඔහු මස්ජිදයට පැමිණි විටදී හज़रत मसीह मौद තුමානන්ගේ නම අමතා උස් හඬින් කීවේය. තවද ඔහු එතුමානන්ගේ නාමය අවිනීත අන්දමින් ඇමැතුවේය. එනම් එම්බල ගුලාම් අහමද් යයි ඇමතුව විට හज़रत මසීහ් මෞද තුමානන් කියන්න යයි ප්‍රතිචාර දැක්විය. ඔහු මානසිකව බිඳ වැටීම හේතුවෙන් එතුමානන් අමතා නුඹ මාහට සලාම් පැවසිය යුතු යයි කිවේය. එවිට එතුමානන් සලාම් පැවසිය. එකල බදු අය කිරීම සිරිතක් විය. ඒ ආකාරයෙන් ඔහු එතුමානන්ට ඔබ බදු ගෙවිය යුතු යයි කිවේය. එවිට එතුමානන් තම සාක්වෙන් සුළු කාසි ප්‍රමාණයක් ගැන ඔහුට ලබා දුන්නේය. ඔහු සතුටු වී ප්‍රශංසාත්මක වදන් පවසා නික්ම ගියේය. හදරත් මසීහ් මෞද තුමානන් එවන් අය සමගත් සැරව කතා නොකළේය. හදරත් මාස්ටර් නසීර් හුසයින් තුමා මෙසේ ප්‍රකාශ කරයි. මා කවදා හෝ මාගේ පියාණන් සමග කාදියාන් නගරයට පැමිණ සිටියේදී ඊසා මෙසායා ප්‍රතිකාර කිරීමට පැමිණ ඇත්තේ යයි උස් හඬින් එතුමානන්ගේ නිවස සමීපයෙහි කතා කළ විට එතුමානන් වහාම එතනට පැමිණෙන්නේය. ඔහුගේ අවශ්‍යතාවය ඉටු කර දෙන්නේය. මාගේ අවශ්‍යතාවය ඉටු කර දෙන්නේය. ආහාර අවශ්‍ය වූ විට එතුමානන් නිවස තුළට ගොස් ආහාර පාන රැගෙන ඇවිත් ලබා දෙන්නේය.
මා ආගන්තුකයෙකු ලෙස පැමිණ සිටින බව එතුමාණන් දැනගත් වහාම නොපමාව එළියට ආවේය. එවිට එතුමාණන්ගේ අතෙහි පෑනක් තිබෙන්නේය. නැතහොත් එතුමාණන් නිරුවත් පාදයෙන් එළියට පැමිණ සිටින්නේය. එතුමාණන් කිසිම අයුරින්ම මිනිසුන් සමග පිළිකුල් භාවයෙන් නොහැසිරුණේය. එලෙසම හසරත් මසීහ මෞද් මස්ජිදයේ සිටින විට ආගන්තුකයින් කවුරුන් හෝ පැමිණියහොත් එතුමාණන් වහාම නැගිට ඔවුන්ට සලාම් පවසා ඔවුන්ව සාදරයෙන් පිළිගන්නේය. ඔවුන්ට අතට අතදී සුවදුක් විමසන්නේය. කතා කරන විට කවුරුන් හෝ එතුමාණන්ගේ අත අල්ලා සලාම් පැවසුවහොත් එතුමාණන් ඔහු වෙත අවධානය යොමු කර සිනාමුසින් අතට අතදී සුවදුක් විමසන්නේය. තවද ඔවුන්ට සලාම් පවසන්නේය. මාහට එක් සිද්ධියක් මනාව මතකයක් තිබේ. එනම් දවසක් මා ලාහෝරයේ සිට කාදියානයට පැමිණියෙමි. එහි මස්ජිද් මුබාරක්හි හසරත් මසීහ මෞද් අසුන්ගෙන සිටියේද. එවිට එම මස්ජිදය කුඩාම මස්ජිදයක් විය. එතුමාණන් මාහට සලාම් පවසවා මාව සාදරයෙන් පිළිගෙන මාව අසුන් කරවීය. මෙම සිද්ධිය ක්‍රිස්තු වර්ෂ 1897 හෝ 98 වර්ෂයේ සිදුවිය. එතුමාණන් මාව වාඩි කරවා මා ඔබට ආහාර ගෙන එන්නමි යයි පවසා නිවස තුළට පිවිසීය. මා සිතුවේ එතුමාණන් ඇතුළට ගොස් තම මෙහෙකරුවා ලවා ආහාර සපයන්නේය යන්නයි. නමුත් මා ජනේලයේ දොර විවෘත කර බැලූ විට එතුමාණන් භෝජන තට්ටුව මත ආහාර තබාගෙන එය උත්සාහගෙන පැමිණෙනු දුටුවෙමි. එතුමාණන් එම භෝජන තට්ටුවේ ආහාර බිම තබා සැරසිලි කළේය. පසුව එතුමාණන් මා අමතා ඔබ අනුභව කරන්න මා ඔබට වතුර ගෙනවිත් දෙන්නෙමි යයි පවසා ඇතුළට ගියේය. එවිට මා එතුමාණන්ගේම යහපත් ගුණාංගය දැක තමාව පාලනය කරගත නොහැකිව ඇඬුවෙමි. තවද මා අපගේ නායකයාණන් මෙන්ම මඟ පෙන්වන්නාණන් වන හදරත් මසීහ මෞද් මෙතරම් නිහතමානීව පරාර්ථකාමීත්වයෙන් අපට සේවය කරන්නේ යයි සිතා අප තුළත් එකිනෙකාට උදව් කිරීමට හසරත් මසීහ මෞද් යහපත් සිරිත් අනුගමනය කළ යුතුයයි කියාගත්තෙමි. හසරත් මසීහ මෞද් නිහතමානීකම සහ යටහත් පහත් භාවය පිළිබඳව හසරත් මිර්සා බෂීර් අහමද් මෙසේ ප්‍රකාශ කරයි. එක් ගැමි ස්ත්‍රියක් මාහට මෙසේ පැවසිය. හසරත් මසීහ මෞද් හමුවීමට අප කාදියාන් පැමිණ සිටියේදී එතුමාණන් ආහාරය ගෙනවිත් අපට ලබා දී එතුමාණන්ද අප සමග ආහාර අනුභව කරන්නේය. එම ක්‍රියාව අපව දුගී යයි පහත් කොට නොසලකා එතුමාණන් එසේ කළේය. අප එතුමාණන්ට යමක් ආහාරය හෝ දෙයක් තෑගක් ලෙස දුන් විට එතුමාණන් එය තුච්ච ලෙස නොසලකා ඉතා ගරුත්වයෙන් බාරගෙන කෑවේ. තවද හසරත් මසීහ මෞද් කිසිවෙකු වෙතින් ආගන්තුක සත්කාරයක් ඇවුන් ලැබූ දැනගත් විට එතුමාණන් සතුටින් බාරගෙන සලකන්නේය. හසරත් මුන්ෂි ज़फ़र අහමද් කපුර්තලවී රලියල්ලාහු තුමා මෙසේ ප්‍රකාශ කරයි. දවසක් මා හසරත් මසීහ මෞද් හමුවීමට එතුමාණන්ගේ නිවසට පැමිණියෙමි. එතුමාණන් නැගිට මාව සාදරයෙන් පිළිගත්තේය. මාගේ සුවදුක් විමසීය. පසුව එතුමාණන් ඇතුළට ගොස් ඇඳක් උස්සාගෙන පැමිණියේය. මා එතුමාන්ට උදව් කිරීමට ගිය විට එතුමාණන් මේ ඔබට බරක් නිසා මා උස්සාගෙන ආවෙමි යයි පවසා එම ඇඳ සාලයේ තබා ඒ මත මාව වාඩි කරවීය. මා ඒ මත අසුන් ගත්තමි. එවිට එතුමාණන් මා වෙත ඇවිත් බිම වාඩි විය. මා නැගිට සිටියේදී එතුමාණන් මාව බල කර ඇඳ මත වාඩි කරවා මෙසේ මාහට සුවයක් දැනෙන්නේ යයි පවසා බිම වාඩි විය. මාහට වතුර පිපාසයක් ඇති විය. එවිට මා එහි තිබූ හිස් පාත්‍රය මත නැත යොමු කළවෙයි. එතුමාණන් එය දැක ඔබට වතුර පිපාසය දැයි විමසා එතුමාණන් නැගිට ඇතුළට ගොස් වතුර වීදුරුවක් ගෙන ආවේය. ඉන්පසු එතුමාණන් නැවතත් නැගිට ඇතුළට ගොස් සරුවත් යුෂ පිර වූ
බෝතල් දෙකක් රැගෙන ආවේය. එතුමාණන් මාගේ මිත්‍රයෙක් මාහට තෑග්ගක් ලෙස මෙය මණිපූර් සිට එවා ඇත්තේ යයි පවසා එක් බෝතලයකින් එතුමාණන් මාහට වීදුරුව පුරවා සරුවත් පානය ලබා දුන්නේය. මම එතුමාණන්ට ඔබතුමාත් පානය කරන්නයි ඉල්ලා සිටියෙමි. එතුමාණන් එවෙලෙහිම උගුරු දෙකක් පමණ බෝතලයෙන් පානය කළේය. ඉන්පසු එතුමාණන් ඉතිරි වූ එම පානය සමග බෝතලය මාහට ලබා දී මෙය ඔබත් පානය කරන්න, අනෙක් බෝතලය ඔබගේ මිතුරන්ටත් පානය කරවන්නයි පැවසිය. දවසක් හසරත් මසීහ් මුස්ලිම්තුමාණන් තම ජමාතයේ ඉරියව් හඳුනා ගනිමින් මෙසේ පැවසිය. මා ඔබලාට භයානක බලධාරියෙකු හෝ බලවතෙකු නොවෙමි. මිනිසුන් වනසතුන්ට බියවන ආකාරයට මා ඉදිරියේ බියවන්නේ කුමකටද? මා ඔබලාට වැඳිය යුතු පිළිමයක් නොවෙමි. මා නම් පිළිම වන්දනාව නැති කර දැමීමට මෙලොවෙහි පහළ වී ඇත්තෙමි. මාව පූජා කිරීමට තරම් මා බලගතු වීම නොපතන්නෙමි. මා තමාව මිනිසුන්ටත් වඩා ඉහළින් නොසලකන බව අල්ලා දෙවියන්ම මනාව දන්නේය. මා ඉදිරියේ දුෂ්ටතම පිළිමයා උඩඟුකාරයා වන්නේය. මන්ද උඩඟුකාරයා කිසිවිටකත් සර්ව බලධාරී දෙවියන්ට නොනමදින්නේය. එහෙත් ඔහු තමාවම වැඳ පුදවා ගන්නේය. හදරත් මසීහ් මුස්ලිම්තුමාණන් තවදුරටත් ජමාතයට මෙසේ අනුශාසනා කළේය. සියලු දෙනාම තහජ්ජුද් සලාතිය සඳහා උත්සාහ ගත යුතුයි. තවද පස්වේලේ සලාතියන් නොකඩවා ඉටු කළ යුතුයි. දෙවියන්ට වියරු ඇතිවන ආකාරයට නොහැසිරෙන්න. සත්‍ය ලෙස පශ්චාත්තාප වී තමන් තුළ පිවිතුරු විනාශකමක් ඇති කරගන්න. ඉදිරියට පාතබා කටයුතු කරන්න. තක්වා නැමැති දෙවියන් කෙරෙහි බියබැතිමත්කම දක්වන්න. හොඳ ගති පැවතුම් ඇති කරගන්න. අල්ලාහගේ කරුණාව ලබා ගන්න. කිසිවිටකත් කුපිත නොවන්න. නිහතමානීවද පරාර්ථකාමීත්වයෙන්ද කටයුතු කරන්න. නිහතකාමිකවෙන්ද යටහත්භාවයෙන්ද මුරුදුභාවයෙන්ද ජීවිතය ගත කරන්න. එසේ ජීවිතය ගත කිරීම තක්වා වන්නේය. සියලු දෙනාම පාපයෙන් මෝක්ෂය ලබා ගත හැකි වන්නේ කුපිත වීමෙන් වැළකී සිටීමය. මන්ද කෝපයේ ඉරණම අහංකාරය වේ. මාගේ ජමාතයේ සමාජිකයින් ඔවුන් අතර උස් පහත් භාවයෙන් සැලකීම නොපතන්නෙමි. එකිනෙකාව පහත් ආකාරයෙන් සැලකීම උඩඟුකම වේ. උසස්ව සිටින්නේ කවුරුන්ද යන්නත් පහත්ව සිටින්නේ කවුරුන්ද යන්නත් එකම දෙවියාණන් පමණක් දන්නේය. උඩඟුකමේ අවසානය විනාශයම වේ. අල්ලා දෙවියන් අප සැමටම නිහතමානිකම සහ යටත් පහත් භාවයෙන් ජීවිතය ගත කිරීමට භාග්‍ය ලබා දෙත්වා. තවද හසරත් මසීහ් මුස්ලිම්තුමාණන්ගෙන් බයියත් ප්‍රතිඥාව යටතේ සැබෑ ඉගැන්වීම අනුව ක්‍රියා කිරීමට අපට භාග්‍ය ලබා දෙත්වා. තවද එහි යුතුයකම් ඉටු කරනන් බවටද අප පත් වේවා. ආමීන්.